එක්කෝමත් එක කාලෙක අපේ ලංකාවේ උඩරට රාජධානියේ එක අපූරු මිනිහෙක් හිටියා. එයාගේ නම තමයි අන්දරේ. අන්දරේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. රජවාසලේ හිටපු රජතුමාව පවා හිනස්වන්න පුළුවන් හරිම කපටි, ඒ වගේම හරිම බුද්ධිමත් විකටයා. දවසක් රජතුමාට පිටරටක ඉඳන් ආපු වෙලෙන්දෙක් හරිම අපූරු තෑග්ගක් ගෙනත් දුන්නා. ඒ තමයි සුදුම සුදු පාට මුතු කැට වගේ දිලිසෙන සීනි තොගයක්. ඒ කාලේ සීනි කියන්නේ හරිම දුර්ලභ දෙයක්. ඉතින් මේ සීනි ටිකක් තෙත් වෙලා තිබුණු නිසා රජතුමා අනකලා රජවාසලේ මිදුලේ පැදුරු එලලා මේවා වේලන්න කියලා. අන්දරේ මේ පැත්තට එනවා දැකපු රජතුමාට පොඩි විහිළුවක් කරන්න හිතුණා. රජතුමා දැනගත්තා අන්දරේට මේවා පෙනුනොත් ඉතුරු කරන්නේ නැතුව කයි කියලා. අන්දරේ මෙහාට එනවා. ඔය මිදුලේ වේලෙන්න දාලා තියෙන ඒවා දිහා බලන්නවත් එපා. ඕවා හරිම භයානක වසවැලි වර්ගයක්. කවුරු හරි ඕවා කෑවොත් එතනම මැරෙනවා. එසේ මහරජ. අන්දරේ රජතුමා දිහා බැලුවා. එයාට සීනි සුවඳ දැනෙනවා. එයා හොඳටම දන්නවා රජතුමා මේ බොරු කියන්නේ කියලා. ඒත් අන්දරේ මොකට කළේ? බොහොම යටහත් පහත් විදිහට වැඳලා මෙහිම කිව්වා. පින් සිද්ධ වෙනවා මාව බේරගත්තට. මම ඕවා පැත්තකවත් යන්නේ නැහැ. අන්දරේ එතනින් මාරු වෙලා හනිකට තමන්ගේ ගෙදරට දිව්වා. එයා තමන්ගේ පොඩි පුතාව හමු වෙලා රහසක් කිව්වා. පුතේ, මම දැන් රජවාසලට යනවා. උඹ ටික වෙලාවකින් එතනට දුවගෙන ඇවිත් අඬන්න ඕනි. අපේ අම්මා මැරුණ කියලා හයියෙන් කෑ ගහලා අඬපන්. ඉතුරු ටික මම බලා ගන්නම්. ටික වෙලාවකින් අන්දරේ ආපහු රජවාසලට ඇවිත් රජතුමා එක්ක කතා කර කර ඉන්නවා. ඔන්න එක පාරටම අන්දරේගේ පුතා හති දාගෙන කඳුළු පෙර දුවගෙන එනවා. අනේ තාත්තේ අයියෝ තාත්තේ අපේ අම්මා මාව ගියා. අන්දරේ මේක ඇහුණා විතරයි ඔළුවේ අත් දෙක තියාගෙන රජතුමා ඉස්සරහම බිම වාඩි වුණා. අනේ රජතුමනි, මගේ රත්තරන් බිරිඳ මැරුණා නම් මටත් දැන් ජීවත් වෙලා වැඩක් නැහැ. මගේ පුතත් අනාථයි. අපිට දැන් ජීවත් වෙලා ඇති වැඩක් නැහැ. පුතේ, වරෙන් අම්මා නැති ලෝකේ අපි තවත් දුක් විඳින්න ඕනේ නැහැ. රජතුමා කිව්වේ මේ මිදුලේ තියෙන වසවැලි කියලානේ. වරෙන් අපි දෙන්නත් ඕවා කාලා අම්මා ගාවටම යමු. කපටි අන්දරේ සහ අන්දරේගේ පුතා පෙරේත කමින් සීනි කන්න පටන් ගත්තා. රජතුමා මේක බලාගෙන ඉඳලා බඩ අල්ලගෙන hina වෙන්න ගත්තා. රජතුමාට තේරුණා තමන්ට වඩා බොරු කීමට අන්දරේ දක්ෂයි කියලා. අන්දරේට සීනි කන එක නවත්තන්න කියපු රජතුමා අන්දරේගේ බුද්ධියට පැහැදිලා තවත් සීනි මල්ලක් අන්දරේට තෑගි කළාලු. ඔන්න ඔහුමයි අන්දරේ රජතුමාටත් හොරෙන් රස්සට සීනි කෑවේ.